ඔන්න අද එහෙනම් මම ගෙනාව ඔයාලට අලුත්ම වීඩියෝ එකක්. thumbnail එක කොහොමද අපි අප්ලෝඩ් කරන්නේ YouTube channel එකට. එතකොට thumbnail එකෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද කියන එක තමයි අපි මෙතනදී කතා කරන්නේ. හරි. මම ඉස්සෙල්ලාම කතා කරන්නම්කෝ thumbnail එකක් හදනකොට මේ ඔයා ඒකේ ඇතුලේ තියෙන දෙයක් ඔයාලට දාන්නත් පුළුවන්. සමහරවිට ඔයාලා ගොඩක් කරන්නේ thumbnail එක දානවා thumbnail එක ඇතුලේ නැති දෙයක් තමයි ඒකට දාන්නේ. කොට අපි දැන් අලුතෙන්ම 2025 මේ අප්ඩේට් එකත් එක්ක AI තාක්ෂණයෙන් ඇවිල්ලා හඳුන්වා දීලා තියෙනවා මේ YouTube එක කොහොමද මේ thumbnails නිර්මාණය කරන්නේ. එතකොට මේ ඇතුලේ තියෙන වීඩියෝ එකේම තියෙන දේවල්ද මේකේ තියෙන්නේ කියන එක හඳුනාගන්න එයාලා ගොඩක් මේ හඳුනා ගැනීම කරනවා. එතකොට මේ වීඩියෝ එකට අදාළම දේවල් තමයි අපි ගොඩක් දුරට අපි දාන්න ඕනේ දැන් thumbnail හදනකොට මේ 2025 අප්ඩේට් එකත් එක්ක. එහෙනම් අපි මේකට අදාළම දේවල් දාන්න අපි ගොඩක්ම අපි පුරුදු වෙන්න ඕන. හැබැයි මෙහෙමයි. යම් හේකින් අපිට ඒ ළඟින් යන thumbnail එකක් අපිට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. අපි එතකොට අපි මේ thumbnail එකක් ඇයි අප්ලෝඩ් කරන්නේ අපි? thumbnail එකක් අපි අප්ලෝඩ් කරන්නේ ඒක හොඳට රෑන්ක් වෙන්න. අපි දාන වීඩියෝ එක හොඳට රෑන්ක් වෙන්න අපිට තමයි අපි මේ වැඩිපුරම අපි thumbnail එක අප්ලෝඩ් කරන්නේ. තව එකක් තමයි අපි දාන වීඩියෝ එක හොයාගන්නවත් නැහැ සමහර වෙලාවට. එතකොට අපි කරන්නේ මේ වීඩියෝ එක අපිට හොයාගන්න පුළුවන් වෙන දකින මනුස්සයාට ඒක හොඳට හඳුනා ගන්න පුළුවන් වෙන තමයි අපි මේ thumbnail එකක් ඇඩ් කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ thumbnail එකක් මට නම් ලේසියෙන්ම නිර්මාණය කරන්නේ එක්ක අපිට පුළුවන් Photoshop වලින් නැත්නම් PowerPoint වලින් අපිට නිර්මාණය කරන්න පුළුවන්. තවත් විවිධ ක්‍රම තියෙනවා. නමුත් මම නම් රෙකමන්ඩ් කරන්නේ මට පහසුවෙන් මට කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට thumbnail නිර්මාණය කළොත් තමයි. හරි. එතකොට අපි කොහොමද මේ thumbnail එකක් අපි නිර්මාණය කරලා තියෙන එක තමයි මම අද මේකට අප්ලෝඩ් කරන්න යන්නේ. ඒතර මම පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් එක්ක අප්ලෝඩ් කරලා ඔයාලට කොහොමද මම මේක හරියටම කරන්නේ කියන එක මම ඔයාලට දැන් මම පෙන්වන්න යන්නේ. මම මගේ YouTube channel එකට මම ගියා. ගිහිල්ලා මම ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා මේ දකුණු අත පැත්තේ තියෙන්නේ ඔයාගේ channel එක තියෙනවා. ඔයාලගේ YouTube studio වලට. ඔයා YouTube studio වලට ගිහිල්ලා මේ ස්ටුඩියෝ එකේ එනවා ඔයාලට මේකේ තියෙනවා content කියලා. content වලට ඔයා යන්න. content වලට ගියාට පස්සේ ඔයාට පේනවා මම මේ වීඩියෝ එකක් තියෙනවා මම මේක අයින් කරනවා. හරි. එහෙනම් අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එක දැන් අප්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මම මෙතනින් ක්ලෝස් කරනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ ඔයා thumbnail එකක් දාපු වීඩියෝ එක මෙතන පෙන්වනවා. දැන් අපි බලමු මේ වීඩියෝ එක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. right. මේ තියෙන්නේ ඔයාගේ thumbnail එක ඔයා දාපු වීඩියෝ ඔය තමයි ඔයාට මේ පෙන්වන්නේ. ඔයා දාපු වීඩියෝ එක ඔන්න ඔය විදිහට පුළුවන් අපිට thumbnail එකක් ඇඩ් කරගන්න පුළුවන්. right. ඔය දාපු විදියට පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාගේ වීඩියෝ එකට thumbnail එකක් දාන්න. එතකොට මෙන්න මේ විදිහට අපි thumbnail එකක් ඇඩ් කරගත්තොත් ඔයාට ඔයාගේ වීඩියෝ එක රෑන්කින් වලින් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එක ගොඩක් අයට බලන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඉතා පහසු ක්‍රම ඔයාලා අනුගමනය කරන්න. thumbnail එකක් බලලා හදනකොට ක්‍රියේටිව් විදිහට ඩිසයින් කරන්න ඕන. එතකොට මගේ මේ channel එක ඔයාලා බලලා ඔයාලා මොන හරි දෙයක් ඔයා නොදන්න දෙයක් හෝ දන්න දෙයක් හෝ වැඩියෙන් ඔයා ඉගෙන ගත්තා නම්
මේක subscribe කරලා like කරලා share කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.